Hi everyone, welcome to our channel. මේ අපේ පළවෙනි vlog එක. ඉතින් ටිකක් රෑ වෙලා තමයි පළවෙනි vlog එක ගේන්න පුළුවන් උනේ. අපි අද යනවා ගෝසෝ. අපි ඉන්නේ මාල්ටාවල. මාල්ටාවල තියෙනවා බුදු උපත් තුනක්. මාල්ටා, කොමිනෝ and ගෝසෝ. ඉතින් අපි අද යනවා ගෝසෝ වලට. අපි අද යනවා 12 දෙනෙක්. ඉතින් අනිත් කට්ටිය දැනටමත් ගෝසෝ ගිහිල්ලා ඉන්නේ. මමයි හස්බන්ඩ්ුයි වර්ක් කරනවා දෙන්නම. ඉතින් රෑ වෙලා තමයි අපිට යන්න පුළුවන් උනේ. අපි ගිහින් බලමු අද ගෝසෝ. ඉතින් මේ තියෙන්නේ මාල්ටා වලින් ගෝසෝ යන ෆෙරි එක. අපි මාල්ටා වල ඉඳන් ගෝසෝ යනවා නම් අපි ෆෙරි එකේ තමයි යන්න ඕනේ ගෝසෝ. අපි බලමු ගියපු කට්ටිය දැන් මොකද කරන්නේ කියලා ගෝසෝ. ඔහොම තමයි අපේ ඊයේ දවස ගෙවුනේ. ඉතින් ඊයේ දවස ගෙවිලා ඔහොම අද උදේ අපි ඔක්කොමලා ආවා ගෝසෝ වල තියෙන ලස්සන චර්ච් එකකට. මේකේ නම තාපීනු. මේ තමයි තාපීනු චර්ච් එක ගෝසෝ වල තියෙන්නේ. හරිම ලස්සන චර්ච් එකක්. ඒ වගේම අනුහස් තියෙන චර්ච් එකක්. මම කලින් පාරත් ගෝසෝ ආපු වෙලාවේ මේ චර්ච් එකට ආවා. හැබැයි අද නම් මට වීඩියෝ ක්ලිප් එකක් ගන්න හම්බුන්නේ නැහැ. මොකද අද ඉරිදා දේව මෙහෙයක් පැවැත්වෙනවා චර්ච් එකේ. කාටවත් යන්න දුන්නේ නැහැ. වීඩියෝ ක්ලිප්ස් ගන්න බෑ. මම කලින් පාර ගියපු වෙලාවේ ගත්ත වීඩියෝ එකක් පෙන්නන්නම් ඔයාලට. ඉතින් මේ අපි චර්ච් එකටත් ගිහිලා දැන් එන්න පිටත් වුණා ආපහු අපි ඉන්න තැනට. හැබැයි එනකොට අපිට ටිකක් පාර වැරදුනා. අනිත් කට්ටිය ගියා. ඉතින් පාර වැරදිලා වුණත් අපි ලස්සන තැන ප්ලේස් එකකට ආවා. පේනවා ඇති ඔයගලන්ට view එක කොහොමද කියලා. හරිම ලස්සනයි. මේ පාර ඉවර වෙන්නේ බීච් එක. එකම ටූරිස්ට්ලාගෙන් තමයි මේ දවස්වල පිරලා තියෙන්නේ. ඉතින් මේ බීච් එකට කියන්නේ එක්ස්ලෙන්ඩි බේ කියලා ගෝසෝ. ඉතින් ගොඩක් කට්ටිය දැන් මේ රටේ කට්ටියත් බීචස් වලට යන්න පටන් අරන් තියෙනවා. මොකද සමර් සීසන් එක හරිම රස්නෙයි. ඉතින් මේ ලස්සන view එකත් බලලා අපි යමු ඊළඟට අපි බුක් කරපු අපේ ෆාම් හවුස් එකට. අපහු තාපීනු ගිහිලා එනකොට ඔහොම තමයි අපේ කට්ටිය පූල් එකට යන ලෑස්ති වෙලා හිටියේ. අපි බුක් කරේ ෆාම් හවුස් එකක්. මේක 5 bedroom. ඉතින් මේ රට ටිකක් අර පෞරාණිකත්වයට ටිකක් කැමති රටක්. ඒකයි ඔයගලන්ට පේනවා ඇති මේ ෆාම් හවුස් එකේ බිත්ති උනත් ටිකක් ගල් වලින් වගේ තමයි තියෙන්නේ. ගල් වගේ තමයි තියෙන්නේ. ටිකක් පෞරාණිකත්වයට කැමති රටක් මේක. ඉතින් මේ තමයි අපිට වෙන් වෙලා තිබ්බ අපේ රූම් එක.
ඉතින් අපි ආයේ ෆෙරි එකට යන්න පිටත් වුණා ගෝසු වල ඉඳන්. ගෝසු වල ඉඳන් මාල්ටා වලට යන්න ෆෙරිය තමයි යන්න ඕනේ. ඉතින් අපි ආවෙත් එහෙම තමයි. ඉතින් මේ විදිහටම අපිට ගෝසු එනවා වගේම අපිට ඉතාලිත් යන්න පුළුවන්. මොකද අපිට ළඟම රට ඉතාලිය. ඉතාලි වල සිසිලි වලට තමයි ෆෙරි එක යන්නේ. මාල්ටා වල ඉඳලා ඉතාලිය යනකොට පැය එකහමාරක වගේ ගමනක් තමයි තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහට බ්ලොග් එකක් ගේන්නම් ෆෙරියේ ඉතාලිය යනකොට. පළවෙනි පාර අපි ෆ්ලයිට් එකේ ඉතාලි ගියා. අපිට එතකොට නම් බ්ලොග් එකක් කරන්න හම්බ වුණේ නැහැ. ආපහු යනකොට ඔයාලට අපි ලස්සන බ්ලොග් එකක් ගේන්නම්. ඉතින් මේ විදිහට වාහන ඔක්කොම ෆෙරිය ඇතුළට දාලා අපිට පුළුවන් උඩට යන්න. ෆෙරි එකේ උඩට මේ ෆෙරි එකේ කොෆි ෂොප්ස් හැම එකක්ම තියෙනවා. අපිට මට ඒවැ නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් මේ විදිහට වාහන පාක් කරලා අපි යන් උඩට view එක බලන්න. මාල්ටා වල ගෝසු වල ඉඳලා මාල්ටා වලට යන්න ෆෙරි එකේ විනාඩි 20ක වගේ ගමනක් තමයි තියෙන්නේ. එතකොට අපිට මාල්ටා වලට යන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපි ෆෙරි එකේ ඉන්නකොට තව එකක් එනවා. ඉතින් මේ විදිහට තමයි ෆෙරිස් තියෙන්නේ. මේවා ඔක්කොම මාල්ටා වල ගවර්න්මන්ට් එකෙන් තමයි කරන්නේ. ඉතින් අපිට යන්න එන්න පහසුකම් වගේම අපිට හම්බ කරන්නත් මේක හොඳ රටක්. අපේ බස් කාඩ් එක වුණත් අපිට ලයිෆ් ටයිම් ෆ්‍රී මාල්ටා වල. ඉතින් ඒ වගේ අපිට ගොඩක් පහසුකම් සලසලා දීලා තියෙනවා මාල්ටා රජයෙන්. ඉතින් මේක ගොඩක් නිදහස් රටක්. මිනිස්සු ගොඩක් නිදහසේ ජීවත් වෙනවා. තමන්ගේ ලයිෆ් එක එන්ජොයි කරනවා. හැම දෙයක්ම තියෙනවා මේ රටේ. නැහැයි කියන දෙයක් නැහැ. හැම දෙයක්ම තියෙනවා. ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එකේ දකින්න නැති, ඔයාලට හුරු පුරුදු මූණු තියෙන්නේ නැති YouTube channel කරනවා එයාලා. ඉතින් මේ රටට එන්න ආසාවෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාලා ගොඩක් උදව් කරනවා. ඔයාලගේ process එකට visa submit කරන්න, ඒ වගේම document හදාගන්න හැම එකටම එයාලා උදව් කරනවා. ඉතින් එයාලා සම්බන්ධ කරගෙන ඔයාලට මේ රටේට ඉන්න ආසාවක් තියෙනවා නම්, ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් එයාලා හරහා ඔයාලගේ documents හදාගන්න. මේ තමයි ගෝසෝ ෆෙරි එකේ ඉඳන් බලනකොට අපිට view එක පේන විදිහ. ඉතින් දැන් රෑ 8:00ට විතර ඇති. ඒත් බලන්න අපිට තාම එළියයි. සමහර නිසා ටිකක් කරවල වැටෙන ටිකක් පරක්කු වෙලා. ඉතින් සන්සෙට් එකක් තියෙන්නේ මේ වෙලාවෙම තමයි. ඉතින් බලන්න හරිම ලස්සනයි සන්සෙට් එක.